ඉතින් ආයුබෝවන් ඔයාලා හැමෝටම භාවනාවක් ආරම්භ කරන්නේ කොහොමද? එතකොට මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ගොඩාක් අයට ඒක ගැටලුවක්. මොකද අපි අර පටන් ගන්නවා භාවනාව කරන්න, ඊට පස්සේ අතරමඟ නවතිනවා, ඊට පස්සේ කියනවා මට හිත එක කරගන්න බෑ, හිත හැමතැනම දුවනවා, මොකද කරන්න ඕනේ මිස් කියලා අහන අය ඇත්තටම ගොඩාක් ඉන්නවා. මොකද මෙහෙමයි, මම මෙහෙම උදාහරණයක් කියන්නම්. දැන් ඔයා අවුරුදු 25 35 ඔහොම වයස් සීමාවල පසු වෙන කෙනෙක් කියනකො ඔයා යම් කිසි ගමනක් ජීවිතේ ඇවිල්ලා සමාජයේ ජීවත් වෙලා මේ ආපු එක්කෙනෙක්නේ. එතකොට ඔයාගේ ඔළුවේ විවිධ සිතුවිලි විවිධ දේවල් තියෙන්න පුළුවන්. අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ස්වභාවයන් විවිධයි. එක්කෙනෙක්ට ඉක්මනින්ම හිත එක කරගන්න පුළුවන්. අනිත් හැමදේම පැත්තකට දාලා සමහර අය ගොඩාක් ඕවර් තින්කින් හිතන අය ඉන්නවා. එයාලා ඔළුවේ එකම ප්‍රශ්නේ දිගින් දිගටම හිත විවිධ කාරණා එකතු කර විසඳන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ අයට ඉක්මනටම ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙන, ඉක්මනටම හිත සමාධිමත් කරගන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට අපි කාලයක් හිමිහිට අර ගැටෙන සුළු ස්වභාවයන්, අර ඕනවට වඩා හිතන ස්වභාවයන් හිමින් තමයි අඩු කරගෙන පාලනය කරගෙන අර සමාධිමත් ස්වභාවයට යන්න වෙන්නේ. එතකොට අපි නිතරම බලන්න ඕනේ අපේ මොන වගේ දුර්වලකම්ද තියෙන, අපිට කේන්ති යනවාද, අපිට අන් අය ගැන රාගික සිතුවිලි ඕනවට වඩා පහළ වෙනවද. එතකොට අර අපේ තියෙන කිලිටි බව අපි ක්‍රමයෙන් අඩු කරගන්නත් අපි විවිධ උපායන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට යම්කිසි අනවශ්‍ය සිතුවිල්ලක් එනවා නම් ඒක නුවණින් දැකලා, සිහියෙන් දැකලා ඒක අඩු කරගන්න ඕනේ. මුලින්ම මම කියන්නේ නැති කරන්න ඕනේ කියන එක එකපාරටම අපහසුයි. අපි ක්‍රමයෙන් උත්සාහ ගන්න ඕනේ. මොකද අපි පෘථග්ජනව මේ සමාජයේ වෙසෙන පිරිසක්නේ. එතකොට අපිට කිසිම දෙයක් එකපාර කරන්න අමාරුයි. අපි වනගතව භාවනා කරන අය නෙමෙයිනේ. ඉතින් ඒක නිසා අපි ක්‍රමයෙන් අපේ මතුවෙන්න ආයි යටපත් කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒ උත්සාහය තමයි දවසක අපිට යහපතක් පිණිස, හොඳ ගමනක් පිණිස, අවබෝධයක් පිණිස හේතු වෙන එක. අපි නිතරම ඇයි මම ගැටෙන්නේ, මොකද මට මෙතනදී මගේ දුර්වලකම් මොකද්ද කියන එක නිතරම අවබෝධයෙන් යනකොට හිතේ අර ගැටෙන ස්වභාවය අඩු කියලා අපේ භාවනා කමටහන තුළ ඉක්මනින්ම සමාධිමත් භාවයකට පත් වෙන ස්වභාවය මේ වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඉක්මනින්ම අර අපිට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ හැකියාව ලැබෙන කියන්නේ ශක්තියින් පැත්ත නෙමෙයි. අර සමාධිමත් ගතියට, අර හිතේ අර සැහැල්ලු භාවයට පත් වෙන්න අපිට හැකියාව ලැබෙනවා. එතකොට අපි නිතරම විදර්ශනාව අවබෝධයක් විදිහට මේ යථා ස්වභාවය නිතරම අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට අර පංචේන්ද්‍රයන්ට දැනෙන ස්වභාවයන් ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. ස්පර්ශයක් වුණත් අපි අර ඕනවට වඩා ඇලෙනකොට තමයි ඒක ගැන තණ්හාවකින් අපි කටයුතු කරන්නේ. ඔය තණ්හාව, පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන තණ්හාව කියන දේ අඩු කරගත්තොත් අපිට අර ක්‍රමයෙන් සමාධිමත් ගතියට ඔය ගැටෙන සුළු ස්වභාවයන් හැමදේම අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ එකපාරටම භාවනාවට යන්න බෑ. අර එකපාරට අර ගොනෙක්ව එකපාරටම අල්ලලා කණුවට තද කරලා ගැට ගහුවොත් ඌ ගොඩක් දඟලනවනේ. අමාරුයි. ඒක අමාරුයි. ක්‍රමයෙන් තමයි අපිට අර මෙල්ල කරගන්න පුළුවන්. ඒ සතා මෙල්ල කරනවා හා සමානයි අපේ හිත මෙල්ල කරගන්න එකත්. ඉතින් අර ක්‍රමයෙන් තමයි හැමදේම කරන්න වෙන්නේ. නැත්නම් ඒකත් අපිට ඕනවට වඩා යනකොට ඒකත් පීඩාකාරී ස්වභාවයක්. ඒකත් එක්ක අපිට මනසට විවිධ මායාකාරී ගැටලු එන්න පුළුවන්. ඒ කියන්නේ මායාත්මකව අපිව නොමග යන අවස්ථා හැදෙන්න පුළුවන්. ඕනවට වඩා පීඩනයකින් අපි මේ දේවල් කරන්න ගියොත්. ඒක නිසා හොඳට කාලය අරගෙන හොඳ සැහැල්ලුවෙන් තරක් නැතුව ගමන යන්න උත්සාහ ගන්න ඕනේ. අනිත් කාරණය තමයි අපිට මේ කාලේ මේ කරන්න තියෙන්නේ යුගනද්ද භාවනා ක්‍රමයක්. එතකොට අපිට සමත සහ විදර්ශනා පොදුවේ කියන්නේ සමානුපාතිකව තමයි ගමන් කරන්න ඕනේ. කියන්නේ අපිට ලැබෙන ශක්තිය නැති වෙනවා. එහි ඇති తాවකාලික ස්වභාවය දැනගෙන අපි ඒ විදර්ශනාවට යොමු කරලා තමයි ඒ ගැන හොඳ අවබෝධයෙන් තමයි ඊගාව පියවරට යන්න ඕනේ. නැත්නම් ඒකෙදිත් අපිට අඳුර ග්‍රහණය වෙන අවස්ථා තියෙනවා. අපිට අල්ලගෙන ඊගාව පියවරට යන්න බෑ.
එතකොට ඒ වගේම අපි දැනගන්න ඕනේ අපිට අපගේ සිතුවිලි, අපගේ දුර්වලකම්, ඒ දේවල් එක්ක අපිට මොන වගේ භාවනා කමටහනක්ද යෝග්‍ය කියන දේ අපි නිශ්චිතව හොයාගන්න ඕනේ. එතකොට අපි ගැන අධ්‍යයනයෙන් අපිට අපේ ස්වභාවයන් ගැන, එතකොට අපගේ කායික ස්වභාවය, ගැන අපේ ඇඟ උෂ්ණ සීතල, ඉදා පිංගල ස්වභාවය, කියන්නේ ඒ අපේ ශක්තියන් ස්වභාවයන් තියෙනවා, සූර්ය ශක්තිය, චන්ද්‍ර ශක්තිය කියලා. ඒ දේවල් හොඳින් අපේ කියන්නේ අපේ ඇඟේ තියෙන මේ අර පංච භූත ශක්ති ස්වභාවයන් තියෙනවා. එතකොට මේ දේවල් ගැන අපිට හොඳ අවබෝධයක් එක්ක තමයි කමඨහන් ස්වභාවයකට යන්න වෙන්නේ, වඩාත් ඵලදායී වෙන්න නම්. නැත්තම් අපිට අර යම් යම් ගැටලු වෙන්න පුළුවන්, අපිට සමහරකට භාවනාවේ අර ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ යම් යම් විවිධ පීඩා එනවා. ඉතින් ඔයාට නොහැකි නම් ඔයා දැනගන්න ඕනේ ඒ ගැන අත්දැකීම් තියෙන ගුරුවරයෙක් සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්න. ඉතින් මමත් ඒ කටයුතු සම්බන්ධයෙන් කරනවා. නමුත් ඒ කියන්නේ මුණ ගැහෙන්න එන්න ඕනේ. මම ඔන්ලයින් නම් කවදාවත් ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. මොකද ඔන්ලයින් කතා කරලා කිසිම දෙයක් ඇත්තරම් භාවනා පැත්තෙන් වැඩසටහන් කරන්න බෑ. ඒ වගේම එක දවසකින් කිසිම දෙයක් කවර් කරන්නත් බෑ. ඒකත් පොඩ්ඩක් හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක එහෙමයි. එතකොට මේ ඔය වගේ කාරණා තියෙනවා. අපි ඉදිරියටත් මේ සම්බන්ධයෙන්, මේ භාවනා සම්බන්ධයෙන් මම වීඩියෝ පළ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා මම ඉල්ලනවා. හරි.